ආයිබෝන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම අදත් KB ගේ YouTube channel එකට. මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලගේ data card එකට Wi-Fi එකට කිසිම අසාධාරණයක් වෙන එකක් නැහැ කියලා. ඉතින් මම අද තෝරගත්තා තරිඳු අවිෂ්ක ලියනගේ රචනා කරපු හරි අපූර්ව කවි පන්තියක්. තරිඳු අවිෂ්ක ලියනගේ මේ කවි පන්තිය මෙන්න මෙහෙම පටන් ගන්න තියෙනවා. සන්තෘෂ්ටි පඩිපෙළේ උඩම පඩියක ඉද්දී මුහුණු පොත ඒ සුබ පණිවිඩේ දෝතටම ගෙනවිත් තිබුණා. අතීතයේ මහා වාලුකා කතරයන් සහ කඳු ශිඛර මා එක්ක ඈ නැග්ගා. බඹර කන්දට වඩා උස ජීවිතේ ඇලි වලින් දෑත් තල්ලන් ඈ පැන්නා. මම මේ සතුට කියන එක ලබා ගන්න ඔන්න මෙන්න තියෙදි සන්තෘෂ්ටි පඩිපෙළේ උඩම පඩියක ඉද්දි. ඒ කියන්නේ සතුට කියන එකට යන්න ඔන්න මෙන්න තියෙද්දි මගේ ජීවිතේ ඔයා නැතිව ගෙවිච්ච හැම දෙයකින්ම රිකවර් වෙලා මේ වර්තමානය මං ගොඩනගාගෙන ඉද්දි මට Facebook එකකින් එනවා හරි අපූර්ව සුබ පණිවිඩයක්. ඒක දකින්නේ පෙම්වතාට මතක් වෙනවා මීට වසර ගානකට කලින් හිටපු තරුණිය නේද මේ. අතීතයේ මහා වාලුකා කතරයන් සහ කඳු ශිඛර මා එක්ක නැග්ගා. බඹර කන්දට වඩා උස ජීවිතේ ඇලි වලින් දෑත් අල්ලන් අපි දෙන්න පැන්නා. මීට අවුරුදු ගානකට කලින් මගේ පෙම්වතිය වූ ඒ යුවතිය මාත් එක්ක අපමණ බාධා දුක්කම් කටළු මේ හැම එකටම මුහුණ දුන්නා. බඹර කන්දට වඩා උස ජීවිතය ඇලිනේ අපි පැන්නා. ප්‍රේමයේ මන් සන්ධියක් ළඟදී මට මගින් හැරෙන්නට වූ හන්දා. ජීවිතේ සියලුම දේ දන්නේ මා නාදුනන ලෙස කාලයක් වුණා. මට ඕනුනේ මගේ ජීවිතේ හදාගන්න. මට ඕනුණා මගේ ජීවිතේ විතරක් නෙමෙයි අපේ ජීවිතෙත්. මම හදාගන්න උත්සාහ කළේ මගේ ජීවිතේ විතරක් නෙමෙයි. ඔයාට ඒක තේරුන්නේ නැහැ. මම මගේ ජීවිතේ හදාගන්න කරපු හැම කැපකිරීමක්ම මගේ විතරක් නෙමෙයි ඔයාගේ. හැබැයි ඔයා මාව අඳුරන්නේ නැති කාණට මාව ඔයාගේ ජීවිතෙන් ඈත් කළා. කමක් නැහැ. කවමදාවත් අත් නොහැඟි හැඟීමක් හදවතේ රන්දා. දැස් ඇතුළතින් පටන් ගත්ත හිතවතුනි ඇමර්සන් මහා ගංගා. මම කවදාවත් මේ වගේ හැඟීමක් විඳලා නැහැ. ඔයා මගෙන් ඈත් වෙලා හිටියත් මම හිතුවා ඔයා මාත් එක්ක ඇති කියලා. මොකද මම හැම මොහොතක්ම හිටියේ ඔයත් එක්ක. ඒ වුණාට මේ ආපු පණිවිඩය මේ ආපු ආරංචිය මම කවමදාවත් අත්විඳලා නැති හැඟීමක් මා තුලම ඇති කළා. සුබ පැතුම් කෝටියක් මැදුවත් කුඩාවට තිතක් වුවත් ඇයට සුබ පතන්නට නොහැකි වීම ප්‍රේමයේ දරුණුතුම රිදුම හන්දා. අර ඒ ආපු ආරංචියේ කමෙන්ට්ස් ගොඩක් තියෙනවා. සුබ පැතුම් කෝටියක් කන්ග්‍රැචුලේෂන් අනේ ඒ අතරට මට සුබ පතන්න හිතක් නැහැ. මොකද මම තාමත් ඇත්තටම මට ආදරේ. ඔයා මගේ වෙන්න ඕනේ කෙනෙක්. අඩුම මට එක තිතකින් හරි වට සුබ පතන්න හයියක් තිබ්බනම් සුබ පැතුම් කෝටියක් මැදුවත් කුඩාවට තිතක් වුවත් ඇයට සුබ පතන්නට නොහැකි වීම ප්‍රේමයේ දරුණුතුම රිදුම හන්දා. සන්තෘෂ්ටි පඩිපෙළෙන් එක්වරම ගව් ගණන් පහලකට මම වැට්ටා. හිතවතුනි කාලෙකට කලින් මගේ පාද පරිචාරිකා වී සිටියේ හිතවතිය අද බැන්දා. කාලෙකට කලින් මගේ පෙම්වතිය වෙලා හිටපු ඒ යුවතිය බැඳපු ආරංචිය තමයි මේ පෙම්වතාට එන්නේ මුහුණු පොත හරහා. හිතන්න ඒ පෙම්වතාට මොන වගේ හැඟීමක් ඇති වෙන්නේ නැද්ද? බලන්න මේ කවිය හරිම සංවේදී, ඊටමත් කලාත්මක. මම ගොඩක් ආදරය කරන හරි
නිර්මාණාත්මක කවියක්. මං හිතනවා ඔයගොල්ලොත් වැඳ ගන්න ඇති මේ ගීතය. මේ කවිය. මම මුලින් ඉඳන් කියන්නම්. සාමදානව ඇස් වහලා කන් වලින් විතරක් අහන්න. සන්තෘෂ්ටි පඩිපෙළේ උඩම පඩියක ඉද්දී මුහුණු පොත ඒ සුබ පණිවිඩය දෝතරම ගෙනවිත් තිබුණා. අතීතයේ මහා වාලුකා කතරයන් සහ කඳු ශිඛර මා එක්ක ඈ නැග්ගා. බබර කන්දට වඩා උස ජීවිතේ ඇලිවලින් දෑත් අල්ලන් ඈ පැන්නා. ප්‍රේමයේ මන්සන්දියක් ළඟදී මට මගින් හැරෙන්නට උහන්දා. ජීවිතේ සියලුම දේ දන්න ඈ මා නාදුන ලෙස කාලයක් වුණා. කවමදාවත් අත් නොහැඟි හැඟීමක් හද රන්දා. දැස් ඇතුළතින් පටන් ගත්තා හිතවතුනි ඇමර්සන් මහා ගංගා. සුබ පැතුම් කෝටියක් මැදුවත් කුඩාවට එක් තිතක් වුවත් ඇයට සුබ පතන්නට නොහැකි වීම ප්‍රේමයේ දරුණුතුම රිදුමහන්දා. සන්තෘෂ්ටි පඩිපෙළෙන් එක්වරම ගව් ගණන් පහලකට මම වැට්ටා. හිතවතුනි කාලෙකට කලින් මගේ පාද පරිචාරිකා වී සිටියේ හිතවතිය අද බැන්දා.